Welcome to a world beyond words. දකුණු කොරියාවේ කාර්යබහුල නගරවලින් ගොඩාක් ඈතින් එක ලස්සන පුංචි නිහඬ කදුකර ගමක් තිබුණා. මෙන්න මේ කදුකර ගමේ ජීසු කියලා පුංචි පිරිමි ළමයෙක් එයාගේ අම්මයි තාත්තයි එක්කන් ජීවත් වුණා. මේ ජීසු කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ලැජ්ජාශීලී ළමයෙක්. ඒ වුණත් මෙයාට හරිම විශ්මිත හැකියාවක් තිබුණා. එයා සදේලිය යට ඉඳන් චිත්‍ර අදිද්දී ඒවා తాවකාලිකව හරි සදාකාලිකව හරි ඇත්තම දේවල් බවට පත් වුණා. මුලදී එයා පොඩි දේවල් ඇන්දා. දිදුලන ලන්තෑරුම්, කුඩා කුරුල්ලෝ, මොහොතකින් අතුරුදහන් වෙන මල්, ඔන්න ඔය වගේ දේවල්. ඒ වුණත් එයා තමන්ගේ තෑග්ග රහසක් විදිහට තියාගන්න වග බලා ගත්තා. මොකද මෙයා විශ්වාස කරා තමන්ට මේ ලැබුණු හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලා. ඉතින් කවුරු හරි එයාට බල කරොත් නරක දෙයක් කරන්න කියලා තමන්ගේ හැකියාව නැති වෙලා යයි කියලා ජීසු බය වුණා. රෑ ගෙවිලා දවල් වෙද්දී ජීසු පුහුණු වුණා. දවස පුරාම එයා මහන්සි වෙලා චිත්‍ර ඇන්දා. ඒ වගේම සද එළියේ ලන්තෑරුම් පාවෙන, මල් පිපෙන, කුරුල්ලොත් කිචිපිචි ගාන, ඒත් මොහොතකින් අතුරුදහන් වෙන චිත්‍ර ඇන්දා. හැම චිත්‍රයක්ම එයාට ධෛර්යයක් ගෙනාවා. ඒත් එයා තවමත් මේක ගම්වාසීන්ගෙන් සගවලා තිබ්බා. මැජික් කියන්නේ පින්සලේ තියෙන දෙයක් නෙවෙයි, Taman ගැන විශ්වාස කිරීමෙන් නැති වෙන දෙයක් කියලා ජීසු අවබෝධ කරගත්තා. ඉතින් එක රාත්‍රියක කඳුකරේ කුණාටු වැස්සක් හිර වෙලා හිටපු පුංචි නරි පැටියෙක්ව මෙයා දැක්කා. මේ නරි පැටියා Tamanගෙන් උදව් ඉල්ලන බව ජේසු දැනගෙන හිටියා. කිසිම ගම්වාසියෙකුට මේ පුංචි නරි පැටියව බේරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මේ ගමේ ඉඳන් ඒ කන්දට පාලමක්වත් පාරක්වත් තිබුණේ නැති නිසා. ඒ වගේම ජේසු දැනගෙන හිටියා මේ පුංචි නරි පැටියව බේරගන්න නම් පාලමක් අදින්න ඕනි කියලා. ඒත් එයාගේ හදවත බීතියෙන් ගැහෙන්න වුණා. එයාට ඇත්තටම පුළුවන් වෙයිද? ජේසු තමන්ගේ පින්සල අරගෙන අදින්න පටන් ගත්තා. හැම පහරකින්ම දිදුලන ලස්සන පාලමක් හැදුණා. ඒත් ඒක බිඳෙන සුළුයි. ජේසු පරිස්සමින් ඇන්දා. නරියාගේ ජීවිතේ බර එයාගේ අතේ ඇති බව දැනගෙන. එයාගේ හදවත වේගයෙන් ගැහුණා. හදවතේ වේගයටම ඔහු ඉක්මනින් චිත්‍ර ඇන්දා. හේතුව තමයි හදේලිය ඉවර වුණොත් නරි පැටියා අනිවාර්යෙන්ම මිය යන නිසා. එයා ඒත් අවධානයෙන් හිටියා. තමන්ගේ තෑග්ග සහ ධෛර්යය මත විශ්වාසය තියමින්. නරියගේ කුඩා පාද පාලම මත තැබුණා. ජීසු තමන්ටම මිමිනුවා. විශ්වාස කරන්න ජීසු, ඔබට පුළුවන්. එක කුඩා ආත්මයන් ජීසුව ව්‍යාකූල කරන්න උත්සාහ කළා. එයාගේ වටා කැරකෙමින් මායාවන්ගෙන් විහිළු කරා. පුංචි ජීසුට බියක් දැනුණා. දැන් එයාට නතර වෙන්න පුළුවන්. ඒත් එයා හැම රාත්‍රියකම පුහුණු වුණු හැම දෙයකින්ම ජීවමාන වූ කුඩා වස්තුවකම සිපත් කළා. ජේසු තමන්ගේ අත විශ්වාස කළා. පින්සල විශ්වාසයෙන් චලනය වුණා. පියවරෙන් පියවර පාලම සම්පූර්ණ වුණා. නරිපැටියාගේ ආත්මය විශ්වාසයෙන් පාලම මතින් ගියා. හැම පියවරක්ම හදවතේ තිගැස්මක් වුණා. අන්තිමේදී එයා ජේසු ළඟට දුවගෙන ආවා. අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි කාලයක් තිස්සේ අපේ අරමුණු වෙනුවෙන් වැඩ කරපුවාම අපිට එක මොහොතකදී දැනෙනවා ඒක හරිම අමාරුයි කියලා. ඒ වුණත් ඒ අමාරුයි කියලා දැනෙන මොහොත අතහරින්නේ නැතුව ඉවසන්න පුරුදු වුණොත් ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විශ්වාස කරන්න. සමහර වෙලාවල් වලදී මායාවන් සිද්ධ වෙනවා.